හායි ගයිස්, වෙනද වගේම ඔයාලා අදත් මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ මේ ඔයාලා දකින විදිහේ hair band එකක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ ලස්සන hair band එක හදාගන්නේ කියලා. පළමුව අපිට මේ hair band එකට අවශ්‍ය bow එක නිර්මාණය කරගන්න මේ වගේ ribbon අවශ්‍ය වෙනවා. ඒ ribbon එකකින් අපි අඟල් 7.5ක් දිගට කොටස් දෙකක් කපාගෙන තියෙනවා. ඒ වගේම තමයි කතුරක්, ලයිටරයක් හෝ ගිනි පෙට්ටියක්, නූල් ඒ සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ වගේ කවර් කරපු බෑන්ඩ් එකක්. ඊට පස්සේ ඒ බෑන්ඩ් එක අපිට පැකින් කර ගැනීමට අවශ්‍ය වෙනවා මේ වගේ කවර් බෑග් එකක්. ඊට පස්සේ ඔයාලා මේ දකින විදිහේ හොට් ගන් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි අපිට මේ බෝ එක හැඩ කරගන්න මේ වගේ පුංචි ඕනමන්ට් එකකුත් අවශ්‍ය වෙනවා. මේවට ඔයාලට ඕන විදිහ සත්තු එතකොට පුංචි ඕනමන්ට්ස් මිලදී ගන්න පුළුවන්. ඉස්සෙල්ලම අපි මේ අඟල් 7.5 දිග රිබන් කොටස අරගෙන ඒක හරියට දෙකට මැදින් නවා ගන්නවා. ඊට පස්සේ ඒ රිබන් කොටස දෙපැත්තෙන් හරියටම ඒ මැදින් නමපු තැනට දෙපැත්තෙන් නවා ගන්නවා. ඔයාලා මේ දකින විදිහට මේ විදිහට කොටස් දෙකම දෙපැත්තෙන් නවාගෙන අපි ඉදි කරන නූලක් ආධාරයෙන් මේ නැමුම් පාර දිගේ මහ ගන්නවා. ඊට පස්සේ ඒ නූල ඇදලා ඉවර වෙලා අපි බෝ එක සකස් කර ගන්නවා. ඒකල මේක ශක්තිමත් වෙන්න නූලෙන් හොඳට ඔතාගෙන ඊට පස්සේ මේකට ගැටයක් දා ගන්නවා. අපේ බෑන්ඩ් එක සකස් කරගන්න අවශ්‍ය බෝ එක නිර්මාණය කරගන්න මේ වගේ කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඉතුරු රිබන් කොටසත් අරගෙන මේ විදිහටම අපි බෝ එකක් සකස් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ රිබන් දෙකම එකතු කරලා මේ විදියට නූලෙන් හොඳට හිර වෙන්න ගැට ගහ ගන්නවා. ඉතින් ඔයාලා ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා නම් පුංචි මුදලකින් මේ වගේ පොඩිවට බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. මේවට ලොකු වියදමක් යන්නෙත් නැහැ. ඉස්සෙල්ලම පුංචි ලාභයක් තියාගෙන මේ විදිහට hair band, hair clips ඒ වගේ දේවල් හදාගෙන ඔයාලට අලෙවි කරගන්න පුළුවන්. අපි දැන් මේ බෝ එක හදාගෙන ඉවරයි. ඒක තව ටිකක් හැඩ කරගන්න අපි මේ ග්ලෝ ගන් එක ආධාරයෙන් මේ බෝ එකේ මැදට පුංචි ඕනමන්ට්ස් එකක් අලව ගන්න ඕන. ඔයාලගේ නිර්මාණශීලී හැකියාව අනුව මේවා එක විදියට ලස්සනට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්තු බෝ එක. දැන් අපිට තියෙන්නේ මේක අපේ කවරින් බෑන්ඩ් එකට සවි කරගන්න.
ඒකට අපි ග්ලෝ ගන් එක ආධාරයෙන් මේ විදිහට ග්ලෝ ටිකක් මේ බෑන්ඩ් එකේ ගාලා ඊට පස්සේ මේ බෝ එක හොඳට මේ බෑන්ඩ් එකට සවි කරගන්න ඕන. ඉතින් දැන් මේ බෑන්ඩ් එක සකස් කරගෙන ඉවරයි. අපි ඊට පස්සේ මේක අලෙවිය සඳහා සූදානම් කරද්දී අපි මේක බෑග් එකකට දාන්න ඕනේ. එතකොට තවත් වටිනාකම වැඩි වෙනවා. දූවිලි එහෙම වදින්නෙත් නෑනේ කඩවල තියෙනකොට. ඒ නිසා බෑග් එකට දාලා අපි මේක වෙළඳපොළ සඳහා ඉදිරිපත් කරන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ හෙයා බෑන්ඩ් එක සකස් කරගත්තේ. ඔයාලට පුළුවන් මේ විදිහටම මේකට හෙයා ක්ලිප්ස් දෙකක් සකස් කරලා අලෙවිය සඳහා යොමු කරන්න. ඒ වගේම තමයි මම ඔයාලා දකින්නේ ඒ වගේ මං හදපු තවත් ඩිසයින් කීපයක්. ඔයාලට ඔයාලගේ දක්ෂතාවය අනුව විවිධාකාරයෙන් හැඩ කරලා මේ වගේ නිර්මාණ කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා මම මේ අද කියලා දුන්න නිර්මාණය ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. අලුතෙන්ම ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙකුට මේ අදහස ගොඩක් වටිනවා. එහෙනම් මං හිතනවා ඔයාලත් මේ විදිහේ නිර්මාණ කරලා ඔයාලගේ ආර්ථිකය ශක්තිමත් කරගයි කියලා. ඔයාලට මේ නිර්මාණය සකස් කරගන්නදී මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට රිප්ලයි කරන්න. ඔයාලට මේ වගේ හෙයා පෑන් මගෙන් මිලදී ගන්නත් පුළුවන්. ඔයාලා මේ තිරේ දකින WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. එහෙනම් තවත් දවසක ලස්සන මේ වගේ නිර්මාණයක් අරගෙන එන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.